3, 2, 1. Ladies and gentlemen, are you ready? ශාවැව් අදන මාර ලස්සන පරිසරයක් තියෙන ශ්‍රී ලංකාවට නියමයි සුපිරි very excellent oh my god wow එන්න නම් කවුරුත් නෑ ඕලියක් කරන් බලමු දවස්වල හෙලෝ හෙලෝ කොහෙද බල්ලෝ තොපි ඉන්නේ? ටිකක් ගහනක පොළ තිබ්බද? කියපන් මම පිටතනේ ඉන්නේ. ඔතන ආහා ගම එන්න. ටක් ගාලා වරෙන්. අනේ මන්ද මූත් ගෑණි වගේ ඉන්නේ පරක් වෙලා මට ගෑ ගහනවා. කො පරක් වෙලා මට ගෑ ගහන්නේ? අපි වෙලාවට තමයි එන්නේ. කියනවනේ. අනිත් ඒවා දාම නෑ. නෑ තියෙයිද? A few minutes later. මේ දැන් වෙලාවත් හරිනේ. කිරිපුතාර කෝල් එකක් ගනින් එනවද කියලා? දාම බා. තාම නෑනේ බා. හෙලෝ කොහෙද ඉන්නේ උඹ? ඕ මම එනකම ඉන්නේ. ඔව්. මේ අපි පිටතනේ ඉන්නේ ටක් ගාලා වරෙන්කෝ. ඔව් මම මේ තාලුත් එනවා. ඔව්. හරි මම එනවා. ටක් ගාලා වරෙන්. ඔයගේ ඌ එන ගමන් කිව්වා. ෂුවර් එකට ඕක නිදිත් දන්නේ නැහැ. ඔක ඒ වගේ පොර. මේ මන්ද බා. ඉවට දැමම දෙල්ලං කරන්නේ මතවට යන මාර රස්නයක් බම් මේ දවස්වල තියෙන්නේ. ඉතින් මොකද ගන්නේ ශ්‍රී ලංකාවට යන්නේ? ඔව්. කොහොම අනිත්තු? උන් එනවා දැන් එනවා ඉන්නේ කට්ටිය. උඹලා දන්නවද මේ ටිකට් ගහනකොට ටිකට් පොළු 3ක් තියෙනවා කියලා? දන්නේ නැහැ. කියපන් ඔය දන්නේ. ටිකට් පොළු 3ක් තියෙනවා ඒ දන්නවද? දන්නේ නැහැ ගියාම දන්නවා. ඔබ දන්නේ නැද්ද? නෑ බා. මම දන්නෙත් නෑ බා. වරෙන් යන්න ශ්‍රී ලංකාවට. අනේ මන්ද බං. යයියා. बैठे जाऊंगा वाले अरे ना बोल देने के लिए बोल दापा ඇයි එහෙම කොහොමද? එහෙම කොහොමද කියලා යකෝ තෝ බෙදෙන්න මට පොඩි මම උඹට වැඩිව පොඩි කියලා එහෙම නෑ. නෑ නෑ අඩෝ උඹලා දන්නවද ටිකට් කියලා නීති කියපන්කෝ උඹ දන්නවද ටිකට් කියලා නීති කියපන් බලන්න ඒ කියන්නේ කියන්නේ බයිලා එපා මල්ලි බයිලා එපා හරි හරි උඹ කියපාර මැද්ද හිටලා දින පොඩි දී කැල්ල වගේ එකක් දින මොකටද තියෙන්නේ උඹ කියපන් ඔය දන්නවනේ. යකෝ ඒක තියෙන්නේ මෙතන ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයා මෙහි ඉඳන් 6 පාරක් හරි 4 පාරක් හරි ගැව්වට පස්සේ දුවල ගිහලා ඒක අල්ලලා එන්න ඕනේ යකෝ දන්නේ නෑනේ ඒ කියන්නේ කියන්නේ උඹ කියපන් මේ වාටේ ග්‍රවුන්ඩ් එක වටේට ලයින් එකක් දාලා තියෙන මොකද්ද කියලා 4යි උඩින් ගියොත් 4යි උඩින් ගියොත් 6යි පිස්සුද බං ඒ ඉස්සර දැන් එහෙම නෑ දැන් උඩින් ගියොත් කෙලින්ම 12යි යටින් ගියොත් කෙලින්ම 10යි මේ පරක් වෙන පල ශ්‍රී ලංකාවට පල ඔමිතා අන්නරු වෙනවා
මොකද්ද මං අරුවර කියන්නේ? ඒ මඩයක් ඔය මඩ ගොඩේ එන්න එපා බූරුවෙක් වගේ. නෑ යකෝ ඌ අහන්නේ මොකද්ද කරන්න කියලා. අපි මල්ලපොර නෑ. රොක්කො ඉක්කර ගහ පේන්නේ නැද්ද? පල කියලා රැකපිය. මේ ආත භූත කෙල්ලනා මේ උදේ පාන්දර ඇවිල්ලා මල්ලි කියලා බෝලේ දාපන්. බෝලේ. ඒ අප්පට බල්ලෝ බැනවි. බෝලේ. කොයකෝ බෝලේ? ඊයා බං අයියෝ ඔක අල්ලන්නේ කොහොමද? කැලේ රින්ගනත් අයියා. සී. ආහා ඒ වැඩක් නෑ මල්ලි කියලා බෝලේ දාන්න අද ඔයාලට දෙනවා සුපිරි දොරටේ යන්න 6ක් යන්නකෝ. දාපන්. අද ගානවා උඩ 6ක් වරි. දාපන්. ඒකත් නීති පොතේ නැද්ද? නීති පොතේ නැති ලබ්බන් නෙමෙයි එන්නකො මෙයාට කතා කරලා පස්සේ මෙයා කියන්න කතා කරේ. අර බලපන් අර මොකද කරන්න කියන්නේ? එනෝ බබා කියන්න. මං කෑම ඔයා කෑමද? අපි මේ මැස්සයක් ගහන්න ආව කට්ටියම හෙල්ලම් කරන ගමන් ඉන්නේ. හරි. මට නම් තියෙන්නේ මේ මුල්ලකට වෙලා රකින්න. හෙලෝ බබා පොඩ්ඩක් ඉන්න මේ ගහේ මොකෙද ඉන්නවද කොහෙද තට්ටු කරනවා. අයියේ මල්ලි මොකද කරන්නේ? කෝල්ලයක් ආවනේ. ඕනේ ඔච්චුද කෝල්ද කකවා? කවුද ගෙදරින් ඉඳලා කතා කරේ? ඔව් අම්මා. මේ බෝන්ඩුක මල්ලි ගෙදරින් කතා කරලා තියෙනවා. අමාලද? ඔව්. කන බලා ගන්න මේකපා ශ්‍රී ලංකාවට ආවම මෙතන ගෑනු හුරතල කරන මැච් එකට ඇවිල්ලා. බලමං උඹලා කොහෙන්ද මොකක්ද? A few minutes later. උඹ ගන්න දායි එක්සයිස් ගන්න. උඹ ඉඳපන්කෝ. මල්ලි මේ මෙතෙන්ට දාන්න මෙතෙන්ට. බලපන් මු කියන දන්න දාලා. ඔයා ඉන්නෝ මල්ලි ඔයා ඉන්නෝ මමනේ හෙල්ලම් කරන්නේ. දාපන්. කොහොමද බෝලේ උඩ ගියේ බලමන් තාම වැටුනෙත් නෑ බෝලේ. උඩ ගිය බෝලේ තමයි මේ තියෙන්නේ. අවුට් නේ. ටිකට් එක ගියේ. ටිකට්? ටිකට් දීලා නෝනා එහෙම අවුට් වෙන්න බෑ බා. කාන්නේ වාගේ දකින්නෝ. මල්ලි දෙනවා මම බෝලේ දාන්න. නෑ දෙනවාකෝ මං දාන්නම් බෝලේ. ඒක නම් හයක් නෙමෙයි බා. යකෝ අර ඉරේ ගියා හයයි. හරි දාපන් මේකෙන් තෝ අවුට් කරලා ගන්නවා. දාපන් මල්ලි දාපන් බෝලේ. මේ මූ එක්ක බෑවා මූ හොරට ගහන්නේ බං වෙද්ද. No. out.
මේ ඕනේ. මේ මල්ලි මෙයා එක්ක බෑහලෝ මොකද්ද මේ? අවුට් බෑග් එක. හරි 73ක් ගහන්න ඕගොල්ලෝ එන. යම් බැට් එක 73ක් ගැව්වද බං? බෝලේ දාපු විදිහට කවන්නේ. අපි ගහමු. අද මද කියන්නකො යා අවුද්ද මොනවාද බං ඔබ කියන්නේ? නෑ මං කියන්නේ අවුද්ද කියන්නකො අය අවුද්ද ඒ වැඩක් නැහැ උඹ ගහපන්කෝ. උඹනේ ඉන්නේ දැන්. ඒ නන්නා ඉන්නේ දාබා ඊයේ කව තව කව දෙන්නේ ළමයිවද? ගාවේ ඊ රකපන් පවයන්. 1 hour later. අම්මෝ පට්ට මහන්සි නේ බා. ඇති නේ බා හෙල්ලම් කරා. අදට ඇති. අදට ඇති නේ. මන් තා වෙලිම ලකෝ. මේ අර ගොතක ගාවිට පෙකා කොහමද ගියාද? මං දැක්කා අර අකුලක් අතරින් එනවා ෆ්ලෝර් එකට චූ පාරක්වත් දාන්න දෙන්න නැති උක. ඒ වගේ යන්නේ වැස්සක් වෙන්නත් වගේ එන්නේ යා. කට්. අන්නාරු දැන් එනවා. වරෙන්කෝ දෙල්ලම් ගන්න වරෙන්. හරි මේ දැන් පටන් ගත්තේ හරි. දැන් නේ පටන් ගත්තේ. අද ඔබලා දැන් නේ පටන් ගත්තේ. උඹලා උදේ පටන් ගන්නවා කිව්වා. ඔව් නේ. උඹ ආපු නැති ඉන්න පොඩ්ඩක්. ඇයි පරක්කුනේ බා? මං මේ ඌ විතරක් වුණා මං මේ පස්සේ කියන්න. එරාද අම්මර අපේ අච්චාව විස්තරයක් කියන්නේ අප්පා.